ගෙදරක් හදන එක ලේසි වැඩක් නම් නෙවෙයි. පොඩි වැරැද්දක් වුණොත් ඔයාගේ මුදල් කාලය වගේම හිතේ සතුටක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අද මම කතා කරන්නේ නිවසක් හදන්න කලින් ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ගැන. අංක 1. ඉඩමේ පස සහ පිහිටීම ගැන අවධානය යොමු කිරීම. ඔබගේ ඉඩමේ පස ලිහිල් ජලය රැඳෙන ගොහරු සහිත පසක්ද තිබෙන්නේ. එහෙමනම් ඔබ ඊට අදාළ සුදුසු අතිවාරමක් තෝරා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඉඩමේ පිහිටීම ගැන කතා කරද්දී ඔබ ගඟක් හෝ ඔයක් අසරණක් ගේ හදන්නේ ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ ගෙදර දවසක ගම් වතුර තර්ජනයකට ලක් වෙන්න පුළුවන්ද කියන එක ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ කන්දක් උඩ නම් මේ ගෙදර හදන්න ඉන්නේ මේක දවසක නායම් තර්ජන වලට ලක් වෙන්න පුළුවන්ද කියන එක ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි. අංක 2. යටිතල පහසුකම් පිළිබඳව සැලකිලිමත් වීම. පාරවල්, ජලය, විදුලිය මේවා පහසුවෙන් ලබා ගන්න පුළුවන්ද කියන එක ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි. එහෙම නැති වුණොත් ඔබට අනාගතයේදී එවැනි ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අංක 3. නීතිමය අනුමැතිය ලබා ගැනීම. මෙහිදී ප්‍රාදේශීය සභා හෝ නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ලබා ගැනීම අනිවාර්යයි. නිවසක් හැදීමේදී ඉඩමෙන් 3 වඩා ආවරණය නොවන ලෙස සැලසුම් කරන්න. අංක 4. හිරුවෙලි සහ වාතාශ්‍රය ගැන සැලකිලිමත් වීම. නිවස ඇතුළට අවශ්‍ය ප්‍රමාණයට හිරුවෙලිය සහ වාතාශ්‍රය ලැබෙනසේ ජනෙල් සහ දොරවල් පිහිටුවිය යුතුයි. ජනෙල් අඩුවෙන් පිහිටුවහොත් නිවස තුළ උෂ්ණත්වය වැඩි වෙලා ඔබට ඉන්න අපහසු තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. අංක 5. කාමරවල ප්‍රමාණය. ආම වශයෙන් කාමරයක් වර්ග අඩි 90ක්වත් තිබිය යුතුයි. හැබැයි ඔබේ අවශ්‍යතාවය පරිදි නිදන කාමර මුළුතැන්ගේ වර්ග අඩි 60ක්වත් පමණ වන ලෙස සැලසුම් කරන්න. අංක 6. නිවැරදි කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම. මේක ඉතාමත් වැදගත්. ඔබේ නිවස සෑදීමේදී හොඳ කීර්ති නාමයක් සහ පළපුරුද්දක් ඇති ඔබට විශ්වාස කරන්න පුළුවන් කොන්ත්‍රාත්කරුවෙක් වෙන් කර ගන්න. ඒ වගේම තමයි අත්සන් කිරීමට පෙර ඔබ මේ කොන්ත්‍රාත්තුව අනිවාර්යෙන් හොඳින් කියවන්න. අංක 7. ගුණාත්මක ද්‍රව්‍ය තෝරා ගැනීම. ලාභයට ගිහිල්ලා තත්ත්වයෙන් බාල ද්‍රව්‍ය නම් භාවිතා කරන්න එපා. විශේෂයෙන් අතිවාරමට සහ වහලයට. මොකද මේ දෙකට යොදන ද්‍රව්‍යවල කල්පැවැත්ම ඉතාමත් වැදගත් නිවසක් සෑදා ගැනීමේදී. අංක 8. වහලේ සහ බිත්තිවල පිහිටීම. වහලේ උස නිවැරදිව තබා ගත යුතුයි. ඒ වගේම තමයි බිත්ති උස් කරන තරමට නිවස තුළ තියෙන උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. අංක 9. වාස්තු විද්‍යාත්මක සාධක. මේ පිළිබඳව ඔබ වැඩි සැලකිල්ලක් දක්වන පුද්ගලයෙක් නම් ඔබගේ නිවසේ මුල්ගල තැබීමට පෙර සුදුසු දිශාවන් මොනවද කියලා අවධානය යොමු කරන්න. ඉතින් ඔබත් මේ දිනවල ගෙයක් හදනවා නම් ඔබ මුහුණ දෙන ලොකුම අභියෝගය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙන්න අදට මම ගිහින් එන්නම්. මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම අවිෂ්කාල දත්ත.